හෙලෝ කොහොමද ඔයාලට? ඔයාලා අදත් පරිස්සමින් සතුටින් ඇති කියලා හිතනවා. ඉතින් වෙනද වගේම ඔයාලව ආදරයෙන් මගේ channel එකට පිළිගන්නවා. මුලින්ම කියන්නම් ඉතින් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා මගේ channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මේ මගේ උදේවරුව කොහොමද කියලා තමයි ඔයාලත් එක්ක මම මේ බෙදා ගන්න හදන්නේ. ඔයාලට පේනවද? අද උදේම හරි ලස්සන දර්ශනයක් දැක්කා. චූටි කුරුළු පැටව දෙන්නේ එකිනෙකා පිටුපස්සේ එකිනෙකා යන ලස්සන කොහොමද? හරි ලස්සනයි නේද? යාලා එහෙම යනකොට. ඔයාලට මම මේ voice කරන හින්දා මේ ඔයාලට මම මේ සද්දය අහන්න දුන්නේ නැහැ. සද්දය අඩු කරා. මේ නැත්තම් ඒ කුරුල්ලෝ කෑ ගහනවා. හරි ලස්සනයි අහගෙන ඉන්න. ඉතින් අද උදේම අපි වෙලට පොහොර ගහන්න තමයි හදන්නේ. ඉතින් අද හස්බන්ඩ් ගෙදර හිටියා. ওই විදියට ඉතින් එයත් එක්ක මමත් කුඹුරට ගියා අද පොහොර ටික ගහන්න. සෝබාදහම කොච්චර ඉතින් සරදම් කරත් අපිට අපේ දිනදා වැඩ කටයුතු අත්හරින්න බෑනේ. ඉතින් අපි ওই විදියට අද චුට්ටක් අවුව වැටුණු නිසා කුඹුරට පොහොර ටික ගහන්න ඕනේ කියලා හිතුවා. ඉතින් අයියා පොහොර ටික ගහන්න යන අතරේ අපිට ඉන්නවනේ චූටි යාළුවෝ දෙන්නෙක්. ඉතින් ඒ දෙන්නට කෑම කන්න ඕන නිසා ඒ දෙන්න වෙන තැනකට ගේන්න කියලා ගියා. ඉතින් ඔය ඉන්නේ අපේ ඉන්න චූටි යාළුවෝ දෙන්නෙක්ගේ එක්කෙනෙක්. අනිත් එක්කෙනත් බලන්නකෝ ඔය ඉන්නේ ඉතින්. අපි මේ දෙන්න චූටි කාලෙම තමා ගත්තේ. ඉතින් ඒ දෙන්නවත් ওই විදිහට කෑම කන්න වෙන තැනකින් ගැට ගහලා ඉතින් අපි ඔන්න දැන් කුඹුරට යනවා. මම නම් ඉතින් අයියත් එක්ක කුඹුරට ගියාට එයා කරන වැඩ දිහා බලාගෙන තමයි ඉන්නේ. බලන්නකෝ ඉතින්. ඇත්තටම නගරයක ජීවත් වෙන අයට වැඩිය ගමේ ජීවත් වෙන අපිට සෝබාදහමෙන් ලැබිලා තියෙන හරි අපූර්ව දේවල්. මොකද නගරික ගොඩනැගිලි ගොඩාක් අස්සේ ගෙවන ජීවිතයට වැඩිය මේ ගමේ ගෙවන ජීවිතේ හරි සුන්දරයි, හරි නිස්කලංකයි. නගරේ ගෙවන ජීවිතේ හරියට රේස් එකක් දුවන්න වගේ. මොකද දවස පටන් ගත්ත තැන ඉඳලා එයාලගේ ජීවන අරගලයේ යෙදෙනවා. ගමේ අපිත් එහෙම නෑ කියනවා නෙවෙයි. ඒ වුණාට නගරේ ගෙවන ජීවිතයට වැඩිය තරඟකාරීත්වය මේ ගමේ අඩුයි. අපි ඉතින් ওই විදිහට කුඹුරට පොහොර ටික ගහලා යන්න හදනකොට ඔය පේනව නේද අහස. අහසත් ඉතින් අපිට විහිළු කරන්න වගේ බර වෙලා කළු වෙලා තියෙනවා. ඒත් ඉතින් මොනවා කරන්නද එහෙම කියලා ඉතින් වැඩ නොකර ඉන්නත් බෑනේ. අපි යාට ඒ විදිහට ඉන්න දීලා අපේ වැඩේ ඉවර කරලා ඉතින් අපි ඔන්න ඔය විදිහට ආවා. ඉතින් යන අතරෙන් අයියා වැවෙන් ඔය විදිහට නාගත්තා. ඔයාලට පේනව නේද වැවේ කුණුරුඩු දාන්න පුංචි කණුවක ඔය වාගේ බෑග් එකක් එල්ලලා තියෙනවා. ඉතින් ඇත්තටම අපිට සෝබාදහමෙන් දීලා තියෙන හරි අපූර්ව දේවල් අපි නිකරුණේ නැති නාස්ති කරගන්න නැතුව අපේ පරිසරය අපි රැක ගන්න ඕනේනේ. ඉතින් එහෙනම් ඔයාලටත් කියන්න තියෙන්නේ සතුටින් පරිස්සමින් ඉන්න. ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකකින් එන්නම්. තෙරුවන් සරණයි.